ඒ මොහොතෙන් ඉබිනකොට ඒ දුකෙන් ඉබිනකොට ඒ තරහින් ඉබිනකොට මම පිස්සු ගෑණි. ඒක තමයි කියන්නේ කෙල්ලෙක් ඉද්දී ඇන්ටි ළඟට යන්න එපා කියලා. එල්ල නම් ඕනෙත් නෑ වගේ. පුරුද්දක් විදියට මෙහෙන් තියාගන්න එපා. ඒ මගේ මොකොත් ලැබෙන්නේ නැත්තේ. කෙලණි පාලමේ යටින් පොල් එල්ලක් ගියාම පාලමට දැනෙන්නෙත් නෑ ගඟට දැනෙන්නෙත් නෑ. බල්ලා මාක් එකටම දානවානේ. පුරුදු වෙන්න එපා දරුවෝ. ඔයාගේ වයසේ දුවෙක් මට ඉන්නවා. එයත් ඩීල්. නෑ අපෝරයි. එයා හොඳට ඉගෙන ගන්නවා. අයියා වදින්න. හැබැයි ඕක මට විතරක් මෙල්ලුණු යකෙක් හරි. ඉඳ ගන්නවා. ඒක මල්ලි ගන්නවනේ මට පාර දිගේ බඩ ගන්න වෙලාවක් නැහැ වැඩ තියෙනවා මල්ලි වැඩ. මුල්ලපු ජීතයි කොල්ලනට පරම්පරා පාත්‍රයම තලාගත්ත නේද කලබලෙට. දෙයනේ වනේ වන සතුරටත් මෙවන් පෙතක්වත් නෙවෙයි. අර්ධක මේ දුක අනික් දුක වගේද. මූමේ කරගත්ත සංහාරයේ ශෝකාලාපේ. නාටයි. ඒක මල්ලි මගේ කොන්නත් නෑ දැන් දෙකත් නෑ මල්ලි. අර එපා වෙච්ච දේ. මං කිව්වනේ අයියා මේක මට විතරක් මෙල්ල වුණු යකෙක්.